රත්තරන්. රත්තරන් ගැන කතා කරොත් ගොඩක් අය කතා කරන්නේ පවුම් වලින්නේ. දන්නවද පවුමකට ග්‍රෑම් කීයක් තියෙනවද කියලා? පවුමකට තියෙනවා ග්‍රෑම් 8ක්. උදාහරණයක් විදිහට අපි හිතුවා පවුම් 5ක් ගමු. පවුම් 5කට ග්‍රෑම් කීයක් තියෙනවද? 8 වරක් 5 ග්‍රෑම් තියෙනවා 40ක්. එතකොට මේ රත්තරන් නිෂ්පාදනය කරන රටවල් ගැන අපි කතා කරොත් ප්‍රධාන වශයෙන්ම චීනය, රුසියාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ගානාව, ඇමරිකාව, මෙක්සිකෝ වගේ රටවල් වල තමයි මේ රත්තරන් නිෂ්පාදනය වෙන්නේ. මේ රටවල් වල රත්තරන් නිෂ්පාදනය වුණාට රත්තරන් වෙළඳපොලේ අපි සැලකුවොත් වැඩිම ප්‍රමාණයක් රත්තරන් වෙළඳපොලේ තියෙන්නේ ඩුබායි වල. කොච්චරද කියනවනම් ලෝකයේ තියෙන රත්තරන් වලින් ගත්තොත් ලෝක වෙළඳපොලේ තියෙන රත්තරන් වලින් ගත්තොත් 4න් එකක්ම තියෙන්නේ මේ ඩුබායි වල. ඊට හේතුව තමයි ගොඩක් අරාබි ජාතිකයෝ සහ විදේශිකයෝ මේ වෙළඳපොළ හුරු කරගෙන තිනවා රත්තරන් මිලදී ගන්න. මොකද අඩුවෙන්ම අපිට රත්තරන් මිලදී ගන්න පුළුවන් වෙළඳපොළ විදියට හැඳින්වෙන්නේ මෙන්න මේ ඩුබායි මාකට් එක. දැන් අපි ලංකාව ගැන ගත්තොත් ලංකාවට රත්තරන් එන්නේ කොහෙන්ද? ලංකාවට ප්‍රධාන වශයෙන්ම රත්තරන් එන්නේ මේ ඩුබායි වලින්. ඊට අමතරව සිංගප්පූරුවෙන් සහ තායිලන්තයෙන් මේ රටවල් තුලින් තමයි ප්‍රධාන වශයෙන්ම රත්තරන් එන්නේ. ඒත් එක්කම මෙතන තියෙනනේ රත්තරන් කැරට් තියෙනවනේ 22 24 ඒ විදිහට. එතකොට මේ මොකද්ද මේ කැරට් 24 22 කියලා කියන්නේ? කැරට් 24 කියලා කියන්නේ සම්පූර්ණ එහෙම නැත්නම් පියෝ රත්තරන් වල අපි කියනවා කැරට් 24 කියලා. කැරට් 22 කියලා කියන්නේ මික්ස් වෙලා තියෙන්නේ. යම් ප්‍රමාණයක් සිංක් කොපර් ඒ වගේ සිල්වර් වගේ මික්ස් වෙලා තියෙන්නේ 22. ඒ වගේම දැන් තව තියෙනවා කැරට් 14, 16, 20 ඔය විදිහට කැරට් තියෙනවා. යුරෝපයේ ගත්තොත් ඉතාලිය උදාහරණයක් විදිහට ගත්තොත් ඉතාලිය ගොඩක් වෙලාවට තියෙන්නේ කැරට් 14, 16 වගේ රත්තරන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ගොඩක් වෙලාවට රත්තරන් වලට වැඩි ප්‍රමාණයක් මික්ස් වෙලා තියෙනවා අනිත් ලෝහ වර්ග. එතකොට මේ කැරට් 24 රත්තරන් වලින් අපි ස්වර්ණාභරණ හදන්නේ නැහැ. ඒකට හේතුව තමයි සම්පූර්ණ පියෝ රත්තරන් වලින් ස්වර්ණාභරණ හැදුවම ඒකේ තියෙන සවිශක්ති ප්‍රමාණය අඩුයි. ඉක්මනට කැඩෙන්න බලනවා. ඒක නිසා ගොඩක් ලංකාවේ නම් ගොඩක් ජනප්‍රියම කැරට් 22. මොකද ඒකේ අනිත් ලෝහ මික්ස් වෙන නිසා ඒකේ ස්වර්ණාභරණ වල තියෙන සවිශක්තිය වැඩි ප්‍රමාණයක් තියෙනවා කැරට් 24ට වැඩියේ.